ජීවිතේට හොඳම දේවල් ලැබෙන්නේ ටිකක් කල් ගිහින්. ඉතින් ඉක්මන් නොවී ඉවසන්න පුරුදු වෙමු. අයුබෝවන්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්කයි ස්ටෝරි YouTube නාලිකාවත් එක්ක. ඔයාලා දන්නවා මේ පුරුදු කටහඬත් එක්ක අදත් ඔන්න අහිංසක හදවතක් කතාවේ තවත් එක් කොටසක් අරගෙන ආවා. එහෙනම් යමු අපි ඒ කතාව අහන්න. වත්සලා මේ වන විට ඉන්නේ හොස්පිටල් එකේ. ඉතින් අපි අද කතාව ඉස්සරහට කියවලා බලමු. දවස් දෙක තුනක්ම හොස්පිටල් එකේ ඉඳලා වත්සලා ගෙදර එක්කගෙන ආවා. ජයේ මේ අහන්න. විශ්මිගේ අකමැත්තක් නැහැනේ. දැන් ඉන්න ළමයි හරි බොළඳයි. ආයෙමත් මොනවා හරි කරගත්තොත් ජයනාත් මයුරිය එක්ක කතා කරගෙන එන්ගේජ්මන්ට් එක කරමු. මම මයුරිය එක්ක එදා හොස්පිටල් එක ආව වෙලාවෙත් කතා කරා. අපේ වත්සලාට කැමතියි. ඔයා ටිකක් ජයනාත් එක්ක කතා කරන්න මේ ගැන. මම දන්නේ නැහැ. අම්මලා දුවලා ඕන එකක් කරගන්න. ජයසිංහ එහෙම කිව්වේ මේ කටයුත්තට ජයසිංහ වැඩි කැමැත්තක් නැති නිසා. කොහොම හරි ෂෙරීන් මයුරිය එක්ක කතා කරගෙන එන්ගේජ්මන්ට් එකට දින යොදාගත්තා. කිසිම දෙයක් විස්මි උදාරට කිව්වේ නැහැ. උදාර ඉගෙන ගන්න වැඩ නිසා ගොඩක් බිසි. උදාරගේ තාත්තා උදාර කැනඩා ගියාට පස්සේ කලින් සම්බන්ධයක් තිබුණු ගැහැණු කෙනා මැරි කරලා ගෙදරටම එක්කගෙන ආවා. මේ බවක් උදාර දන්නේ නැහැ. උදාරගේ ගෙදර වැඩට හිටිය නාදන්ට සිල්වා කියලා තිබුණේ කෝල් කරත් මේ බව කියන්න එපා කියලා. නාදන් උදාරට ගොඩාක් ආදරේ. ඒත් ඔහු නිහඬව හිටියේ උදාර ලංකාවට ආවම මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. විස්මි සමහර වෙලාවට ෆෝන් එක අතට අරන් බැලුවේ උදාර මැසේජ් එකක් හරි එවලද කියලා. අන්තිමේ විස්මි තීරණය කරා ජොබ් එකකට යන්න. විශ්මී එයාගේ ලොකු නැන්දටත් මේ බව කියලා ජයසිංහ මාමා එක්ක කතා කරා. මාමේ මට ජොබ් එකකට යන්න ඕන. පුතේ දැන් ඔයාට හොඳයිද? ඔව් මාමේ ගෙදරට වෙලා ඉන්න ගියාම කල්පනාව වැඩි. ඒකයි. හරි මාත් මේ දුවට සනීප වෙනකල් හිටියේ. තාත්තගේ ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා. මට වෙලාවකට හරි අමාරුයි ඒව කරගන්න. දුව මා එක්ක ඔෆිස් එකට යමු. ඔයාගේ තාත්තගේ බිස්නස් ඔයාම කරන්න. ඒකනම් හොඳ අදහසක්. හොඳයි මාමේ මං හෙට උදේ ඉඳලා ලෑස්ති වෙන්නම්. හරි පුතේ කල්පනා කරන්න එපා. හැම දෙයක්ම හොඳින් විසඳේවි. ඔයාට වරදින්න විදිහක් නැහැ. පහුවදා උදෙන්ම විශ්වගේ ලොකු නැන්ද කිරිබත් හදලා විශ්මිට කවලා ඔෆිස් එකට යන්න සේරම ලෑස්ති කරලා දුන්නා. කොහෙ යන්නද මේ ලෑස්ති? වත්සලා මායා ෂෙරීන් ඉස්සරහට ඇවිල්ලා ඇහුවා. ෂෙරීන් නැන්දේ මං යනවා මාමා එක්ක තාත්තගේ ඔෆිස් එකට. අසනීප තියාගෙන ජොබ් කරන්න පුළුවන්ද? ෂෙරීන් නිකන් හින්ට් එකට වගේ එහෙම කිව්වා. ෂෙරීන් ඔය කට වහගන්න. එන්න දුවේ අපි යන්. ජයසිංහ එහෙම කියලා විශ්මිව එක්කගෙන ගියා. මං යනවා ලොකු නැන්දේ. පරිස්සමෙන් යන්න. බුදු සරණයි. විස්මි තාත්තගේ ඔෆිස් එකට ගියා. ජයසිංහ කෙලින්ම වික්‍රමගේ කාමරයට එක්කගෙන ගියා. එන්න දුව මේ තමයි ඔයාගේ තාත්තගේ පුටුව. ඔයා තමයි අද ඉඳලා මේ ඔෆිස් එකේ මැනේජර්. මම මීටින් එකක් ලෑස්ති කරා ඔයාව හඳුන්වලා දෙන්න. විශ්මිට ගොඩාක් දුකයි. මොකද වෙනදා ඒ පුටුවේ වාඩි වෙලා හිටියේ වික්‍රම. විශ්මියේ පුටුව දිහා බලාගෙන අඬනවා. එයාට තාත්තව මතක් වුණා. අඬන්න එපා දුවේ සතුටින් වැඩ බාර ගන්න. වාඩි වෙන්න. ඔය පුටුව සුදුසු ඔයාටයි දුවේ. ජයසිංහ ඔෆිස් එකේ හැමෝටම එන්න කිව්වා. හැමෝටම සුබ උදෑසනක්. අද ඉඳලා මේ ඔෆිස් එකේ මැනේජර් මේ මැඩම්. මේ අපේ කලින් හිටිය මැනේජර් මහත්තයා. වික්‍රම පලිහ වඩනගේ දුව විශ්මි නවෝදයා පලිහ වඩන. මගේ මල්ලිගේ දුව. අපි සේරම එකතු වෙලා ඉදිරි වැඩ ටික කරගෙන යමු. ඔෆිස් එකේ අය පොඩි පාටි එකකුත් ලෑස්ති කරලා තිබුණා. විශ්මිට සතුටයි දුකයි දෙකම දැනුණා. අම්මයි තාත්තයි කොහේ ඉඳලා හරි බලාගෙන ඇති. විශ්මිට එහෙම හිතුණා. ලොකු සැනසීමකුත් හිතට දැනුණා. විශ්මි තිබුණ ෆයිල් එකේ කරන් බැලුවා. දුව අපේ සෙක්‍රටරි ඉන්නවා. එයාගේ උදව් අරගෙන හෙමීටව බලන්න. හොඳයි මාමේ. ඔයාට ගොඩාක් ස්තුතියි මාමේ. මගේ දුවලටත් වැඩිය මං ඔයාට ආදරෙයි දුවේ. ඔය විදිහට දහසකුත් ප්‍රශ්න කරදර මැද්දේ අවුරුද්දක්ම ගෙවිලා ගියා. විස්මි ඔෆිස් එකේ වැඩත් එක්ක බිසි.
මේ අතර වත්සලාගෙත් අකිලගෙත් එන්ගේජ්මන්ට් එක ලෑස්ති කරා. සාමාන්‍ය විදිහට අරගත්තා. වත්සලාට ගොඩාක් සතුටුයි. ගොඩාක් අය ඇවිත් හිටියා. විශ්මිත් විස්මිගේ ලොකු නැන්දත් එතනට හිටියේ නැහැ. ෂෙරින් කෝ විස්මි දුව පේන්න නැහැනේ. එයාට කිව්වා මයුරි එන එකක් නැති වෙයි. එයාට මොනවා වුණත් දුක ඇති ෂෙරින් අක්කේ. විෂුගේ ලොකු නැන්දා යන්න අකමැති වුණත් විශ්මි බල කරපු නිසා දෙන්නම ගියා. කට්ටියම හිතුවේ විශ්මි එන්නේ නැති වෙයි කියලා. අකිලට ගිෆ්ට් එකකුත් අරගෙනම ගියා. විශ්මි ගිය ගමන්ම වත්සලයි අකිල ළඟටයි ගියා. දෙන්නටම මගෙන් සුබ පැතුම්. අකිල මේ ගිෆ්ට් එක මගෙන් ඔයාට. මව මතක් වෙන්න. අකිල ගිෆ්ට් එක අතට ගත්තට විශ්මිගේ මොන දිහාවත් බැලුවේ නෑ. අක්කේ මට එතකොට ගිෆ්ට් එකක්? වත්සලා නංගි ඔයාට මං දෙන්න ඕන ලොකුම ගිෆ්ට් එක මේ වෙනකොටත් දීලා තියෙන්නේ. තවත් මට ඔයාට දෙන්න මන් ළඟ ගිෆ්ට් එකක් නැහැ. ඒක කියනවත් එක්කම වත්සලා බිම බලාගත්තේ ඇත්තටම එයාට දෙන්න උත්තරයක් තිබුණේ නැති නිසා. ෂෙරීනුත් එතකොට මයුරිත් පුදුමෙන් වගේ එතනට ආවා. එයාලා හිතුවේ නැහැ විශ්මි එයි කියලා. ඔයා ආවද දුවේ? ඔව් ආන්ටි. අනේ අපි එක්ක නම් තරහ වෙන්න එපා. මේ අකිල පුතාගේ තීරණයන්නේ. අනේ නැහැ ආන්ටි මං තරහ නෑ. මම මේ අපේ විශ්මි දුවටත් හොඳ තැනකින් කටයුත්තක් කතා කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ මයුරි නංගි. ෂෙරීන් එහෙම කියද්දී විශ්මි මොකොත්ම ඇහුනේ නැති ගානට යන්න ගියා. ලොකු නැන්දේ අපි යමු නේද? හා දුවේ යමු එහෙනම්. තිබුණ මඟුල කඩලා තව මඟුල් කතා කරන්නත් එනවා. නැන්දේ ඕව ගණන් ගන්න එපා. අපි යමු ගෙදර. විශ්මි ලොකු නැන්දවත් එක්කගෙන ගෙදර ගියා. එන්ගේජ්මන්ට් එකේ කටයුතු සියල්ලන් ඉක්මනින්ම ඉවර වුණා. දින සති ඔහේ ගෙවිලා ගියා. විශ්මි ඔෆිස් එකේ වැඩ කරගෙන ඔහේ දවස ගෙවනවා. මේ අතර දවසක් විශ්මිට කෝල් එකක් එනවා. හෙලෝ හායි හැපි බර්ත්ඩේ විශ්මි. උදාර ඔයා? මට අමතක වුණානේ අද මගේ උපන්දිනේ කියලා. ඒත් ඔයාට මතකයි. සෝරි. මට ඒක මතක තිබුණා නම් තමයි. ඒත් මං ස්ටඩි වලට ගොඩක් බිසි වුණ නිසා ඔයාට කෝල් එකක්වත් ගන්න බැරි වුණා. ආවෙකේ හරියට ඒවර ටික කරගන්නත් ඕනනේ. කමක් නැහැ උදාර. ඉතින් කියන්න කොහොමද අකිල එහෙම ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔව්. මං තාත්තගේ ඔෆිස් එකේ වැඩ උදාර. ඒක නම් ගොඩක් හොඳයි. විස්මි මෙහි සිද්ධ වෙන කිසිම දෙයක් උදාරට කියන්න ගියේ නැහැ. විශ්මි දැන් කවදද වෙඩින් එක තියෙන්නේ? උදාර ජූනි මාසේ 20. ඒ වෙද්දි නම් මට එන්න පුළුවන් වෙයි. අකිල අවුලක් නෑ නේද? මං කෝල් එකක් ගත්ත ආන්සර් කරේ නැහැ. විස්මි නිහඬව හිටියේ මේ හැම දෙයක්ම නොකියා කියලා බැරි නිසා. හැම දෙයක්ම හොඳින් උදාර. නැහැ ඔයා මොකක් හරි අප්සෙට් එකකින් ඉන්නේ. අනේ ඔයත් අපේ අම්මා වගේ මගේ හිත කියවෙනවා. නැහැ මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කමක් නැහැ. පරිස්සමෙන් ඉන්න. වෙඩින් එකට මනමාලිගේ ෆොටෝ ටික ගන්න මං එන්නම්කෝ. විස්මිගේ අසනීප තත්ත්වෙත් දැන් ගොඩාක් හොඳයි. මොකද එයා උදේ ඔෆිස් එකට ගිහිල්ලා එතන වැඩ ටික කරලා හවස ගෙදර ආවහම එයාට හිතන්නට දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. නමුත් එයාට අම්මයි තාත්තයි අමතක වෙලා හිටියේ නැහැ. තිබුණ මානසික තත්ත්වය ටිකක් හරි එයා වැඩ කරන නිසා අඩු වුණා. ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. මාස 3කුත් ගෙවිලා ගිහිල්ලා. උදාර කාටවත්ම නොකියා ලංකාවට එනවා. උදාරගේ ගේ ළඟ ගේට් එක වාහනයක් නතර වුණ නිසා නාදන් ඉක්මනට ගියා බලන්න. උදාර මහත්තයා ඔයා ආවද? ඔව් නාදන් කොහොමද? හොඳයි මහත්තයා. කෝ අපේ තාත්තා? ඉන්නවා උඩ කාමරේ. මේ බෑග් එක ඇතුළට ගන්නකෝ. හරි මහත්තයා. මහත්තයා නොකියම ආව නේද? මං කන්න මොන හරි ඉක්මනට හදන්නම්. එපා නාදන් මං මගෙන් කාලා ආවේ. මට රස තේ එකක් හදන්නකෝ. හරි හොඳයි මහත්තයා. මං තාත්තට පොඩ්ඩක් කතා කරලා එන්නම්. මහත්තයා මේ ඇයි නාදන්? අර නෝනා කෙනෙක් මෙහෙ ඉන්නේ මහත්තයාගේ දවසේ ඉඳලා. මොනවා? උදාර තරහෙන් පුපුරු ගහගෙන පඩිපෙළ දිගේ වේගෙන් ගියේ සිල්වාගේ කාමරයට. ඒත් සිල්වා ඒකේ හිටියේ නැහැ.
කෙලින්ම ගියේ අම්මගේ කාමරේ පැත්තට. දොර වහලා තිබුණ නිසා උදාර දොරට තට්ටු කරා. උදාර උඩට යද්දී සිල්වා අර ගෑනු කෙනා එක්ක කාමරේ. තාත්තේ පුතා ඔයා කියන්නේ නැතුව ආවද? මං කිව්වත් නැතත් මොකද්ද වෙනස? කරුණාකරලා දෙන්නම මේ කාමරෙන් එළියට යන්න. මේ මගේ අම්මගේ කාමරේ. උදාර ඔය කෑ ගහලා නවත්තන්න. මටත් මේ වගේ අයිතියක් තියෙනවා. අනික අම්මා නැති වෙලා දැන් ගොඩක් කල්. ඒ දේවල් ඉවරයි. මෙයා මෙහෙ ඉන්නවා. අනික ඔයාටත් සලකයි. මට කාගවත් සැලකුම් ඕන නැහැ. අනික මෙයාට බෑ කවදාවත් මගේ අම්මගේ තැන ගන්න. උදාර නයෝමිගේ අතින් ඇදගෙන ගිහින් එළියට දැම්මා. නයෝමි කිව්වේ සිල්වාගේ දෙවෙනි කසාදේ ගැහැණු කෙනා. සිල්වා මෙහෙ එන්න. නයෝමි කෑ ගහන්න ගත්තා. හරි අපි අම්මගේ කාමරෙන් යන්නම්. ඒත් නයෝමි මේ ගෙදර ඉන්න ඕන. මං එයාව නීතියෙන් කසාද බැඳලා ඉන්නේ. මට වැඩක් නැහැ තාත්තේ ඒ වගේ. මං ඊටු ටික බලා ගන්නම්කෝ. උදාර කේන්තියෙන් කෑ ගහනවා. සිල්වා වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙක්. නමුත් නයෝමි තරමක් ලස්සන තරුණ කෙනෙක්. වයස් පරතරය අතර ලොකු වෙනසක් තිබුණා. සල්ලි දේපල ආසාව නිසායි සිල්වා එක්ක ආවේ. නැත්තම් සිල්වට තියෙන ආදරයකට නෙමෙයි මේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. සිල්වා නයෝමිවත් එක්කගෙන සිල්වාගේ කාමරයට ගියා. උදාර අම්මගේ කාමරේ ලොක් කරලා යතුර අරගත්තා. යමුනා දැන් පල්ලෙහාට. මහත්තයා කේන්ති ගන්න එපා. මේ අතර අකිලගේත් වත්සලාගේත් වෙඩින් එකට දින හරි. හැමෝම එකට සූදානම් වෙනවා. උදාර මේ මොකුත්ම දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ අකිල මැරි කරන්නේ විශ්මි කියලා. උදාර වෙඩින් එකට යන්න ලෑස්ති වුණා. ලා කහ පාට ෂර්ට් එකක් දාගත්තා. ටවුන් එකට ගිහින් ලස්සන රෝස මල් බොකේකුත් ගත්තා. ගිෆ්ට් එකකුත් අරගෙනම කට්ටියම සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන වෙඩින් එකට ගියා. උදාරට දුකක් හිතුණා තමයි කොහොමද මම මේ බල් බොකේ එක විශ්මිට දෙන්නේ කියලා. උදාර යද්දී ඉස්සරහටම ජයසිංහ තමයි මුලින්ම මුණ ගැහුනේ. අංකල් කොහොමද? හානේ පුතා ඔයා ලංකාවට ආවද? කීව එකක් නැහනේ. ඔව් අංකල් මං කාටවත්ම කිව්වේ නැහැ. අපේ මල්ලි විශ්මිවයි සර්ප්‍රයිස් කරන්නයි මං ආවේ. ජයසිංහ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා මොකොත්ම නොකිය නිහඬවම හිටියා. උදාරට අසාධාරණේ පේන්න බෑ. ජයසිංහ ඒක දන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලත් ජයසිංහට බයත් හිතුණා. යමු පුතා ඇතුළට. හොඳයි අංකල්. උදාර ගියේ අකිලයි විශ්මී බලන්න. උදාරගේ ඇස් අදාහ ගන්න බැරි වුණා. දැක්ක දෙයි. සර්ප්‍රයිස් වෙන්න උනේ උදාරටමයි. වත්සලා මනමාලි වෙලා අකිල ළඟ. මල් ටික විසි කළා කෙලින්ම ගියා අකිල ළඟට. මොකද්ද වනචරය උඹ මේ කරේ? අයියේ මේ මං ඔයාට එන්න කියලා කිව්වේ නැහනේ. ඔයා මොකටද ආවේ? මං කරන්නේ මට ඕන දේ. ඇත්තද? කොහෙද විශ්මි? ඒක මං දන්නේ නැහැ. ඔයාට දැන් එන්න කිව්වෙත් විශ්මිනේ. ගිහින් හොයාගන්න එකයි ඇත්තේ. මෙතන ප්‍රශ්න විතරක් දාන්න ලෑස්ති වෙන්න එපා අයියේ. මං නරක මිනිහා කියන්න එපා. අකිලයි උදාරයි කියව ගන්නවා. ඇත්තටම උදාර කෝල් කරාට උදාර ලංකාවට ආව කියලා විශ්මිවත් දැනගෙන හිටියේ නැහැ. විශ්මි මෙතන වෙන දේ ඉක්මනින්ම දැක්ක නිසා විශ්මි, මයුරී, ෂෙරීන්, ජයසිංහ කට්ටියම ඉක්මනට එතෙන්ට ආවා. මං හිතුවා හරි කෝල් කරලා මෙයාව ගෙන්නලා ප්‍රශ්නයක් කරයි කියලා ඊර්ෂ්‍යාවට. ෂෙරීන් විශ්මිට දොස් කියන්න ගත්තා. නැන්දේ මං උදාර ලංකාවට ආවා කියලාවත් දන්නේ නැහැ. අනික මං එන්න කිව්වෙත් නැහැ. පුතා මෙහෙ එන්න. මේක ලොකු දිග කතාවක්. පස්සේ අපි කතා කරමු. දැන් වාඩි වෙන්න. ජයසිංහ උදාරට කතා කරලා වාඩි කෙරෙව්වා. විශ්මිත් උදාර ළඟට ගියා. අනේ උදාර පින් සිද්ධ වෙයි. මෙතන ප්‍රශ්න නම් ඇති කරන්න එපා. කට්ටිය හිතන්නේ මේ සේරම මම ප්ලෑන් කරලා කරනවා කියලා. දැක්කනේ දැන් නැන්ද කිව්වා. ඔයා ලංකාවට එනවා මං දන්නේ නැහැ. මං කෝල් කරලා ඔයාට ඉන්න කිව්වලු. අනේ උදාර මට මගේ පාඩේ ඉන්න දෙන්න. ඒත් විශ්මි ඔයා වෙස්සන්තර නෙමෙයි. ඔහොම ඉවසන්න. ඔව් මං දන්නවා. මං තමා මේවට ඉඩ දුන්නේ. මං කිව්වා වගේ ඒක ලොකු කතාවක්. අනේ මන්ද විශ්මි මේ සිද්ධ වෙන දේවල්. ඒත් එක්කම අනිත් පැත්ත හැරෙද්දි උදාරගේ තාත්තා නයෝමි එක්ක. ඒක දැක්කම තව ටිකක් කේන්තිය ඩබල් වුණා උදාරගේ. විශ්මිට ඒක තේරුණා. විශ්මි ඉක්මනටම උදාර එක්කගෙන එළියට ගියේ එයාලා එක්කත් රණ්ඩු වෙයි කියලා.
එහෙම වුණොත් හැමදේටම වැරදි විශ්මිගේ කර පිට දාන නිසා. මොකද්ද උදාර එයාලා එක්කත් රණ්ඩු වෙන්නද හදන්නේ? ඉවසන්න පුරුදු වෙන්න. හැම කෙනා එක්කම රණ්ඩුවට යන්න එපා. අනික රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳන්න බැහැ උදාර. මට සමා වෙන්න විශ්මි. මේවා දැක්කම මට ගොඩක් තරහ ගියා. ඉන්න තැනත් අමතක වුණා. කන රත් වෙන දෙකක් දෙන්න හිතුනේ අපේ බූරුවට. ඒකෙන් ඔයාටයි ප්‍රශ්නේ වුනේ. සොරි. උදාර ඔයා දන්නේ නැහැ අපේ ෂෙරින් නැන්දගේ හැටි. අනේ විශ්මි අපොයි මං හොඳට දන්නවා තුන්දෙනාගේම තරම. අම්මලා දුවලා සේරම එකයි. ජයේ අංකල් නිසයි මං ඉවසන්නේ. ඔහොමනම් හිතට වහල්ලා වැඩ කරන්න එපා විශ්මි. මේ ඇති සිද්ධ වෙලා තියෙන හැමදේම. හරි හරි දැන් ටිකක් කූල් වෙන්න. විශ්මිට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා උදාර යන්න තීරණය කරා. විශ්මි මං යන්නම් එහෙනම්. හරි උදාර. උදාර මුකුත්ම නොකියා යන්න ගියා. වෙඩින් එකේ වැඩ කටයුතු සේරම ඉවර වුණා. වත්සලා දැන් අකිලගේ ගෙදර. මයුරි වත්සලා ආදරෙන් ගෙදරට පිළිගත්තා. දුව දැන් අපි එක පවුලක්. මටත් උදව් කරගෙන පුතත් බලාගෙන හොඳින් ඉන්න ඕනේ. ඔයාගේ ගෙදර වගේ මේක. දවස් ගෙවිලා ගියේ පුදුම වේගකින්. වත්සලා නැගිටින්න මට ඔෆිස් යන්න ඕනේ. මේවා ලෑස්ති කරලා දෙන්න. අර අම්මා කෑම හදන්නේ. අද ටිකක් හෙල්ප් කරන්නකෝ. අනේ අකිල මට නිදිමතයි නිදා ගන්න දෙන්නකෝ. ඔයාගේ අම්මනේ. ඒව කරාම මොනා වෙනවද? එහෙම කියන්න එපා වසු. නැගිටින්න. මෙච්චර දවසක් අම්මා අපිට උදව් කරානේ. නැගිටින්නකෝ මැනික. මං දැන් ඔෆිස් යන්න ඕනේ. පුදුම කරදරයක්. නිදා ගන්නවත් විදිහක් නැහැ. එහෙම කියද්දී හරි හරි එහෙනම් ඔයා නිදා ගන්නකෝ. මං යනවා යන්න. අකිල යන්න ගියා. ඒත් එක්කම මයුරි කතා කරා. පුතේ මේ කෑම එක අරන් යන්න. කෝ වත්සලා දුව තාම නිදිද? අනේ මන්දා මේ දරුවගේ වැඩත් මටයි දැන් කරන්න වෙලා තියෙන්නේ. කලින් නම් ලොකුවට කියෙව්වා. මයුරිට උදව් කරන්නේ නම් නැහැ. අකිල හවස ගෙදර ආවා. මයුරි කෑම හදලා මේසෙට ඇරලා කතා කරා. වසු අම්මා බලන් ඉන්නවා. යමුකෝ කන්න පල්ලෙහාට. තාත්තත් ඉන්නවා. අනේ යාළුවට කන්න කියන්න. අපි අද එළියෙන් කමුද? පිස්සුද වසු ඔයාට? මෙහෙ එන්න යන්න. අනේ මට බැහැ අකිල මං එන්නේ නෑ. ඔයා ගිහින් කන්න. ඔයාලටත් ඉතින් අම්මා කියන දේමනේ අහන්නේ. අනේ මන්දා අම්මා තරහ වෙයි. ඉතින් මට මොකද්ද කියන්නේ? අපිට කියලා මේ ගෙදර නිදහසක් නැද්ද? අකිල තවත් වත්සලත් එක්ක මොකුත්ම නොකිය වාද නොකර කෑම මේසෙට ගියා. පොතේ ඇයි වත්සලා එන්නේ නැද්ද? අම්මේ එයා පස්සේ කයි. අනේ මන්දා පුතා ඔහොම නම් ඉඳලා බෑ. උදේට නැගිටින්නේ නැහැ. මේවා කතා කරන්න ගියොත් ප්‍රශ්න විතරයි ඇති වෙන්නේ. හරි අම්මා මං කියන්නම් එයාට. වැඩිය හිතන්න එපා. අකිලත් අප්සෙට් එකෙන් වගේ. අකිල කෑම කාලා කාමරයට ගියා. වත්සලා මේ අහන්න අපේ අම්මගේ හිත රිදවන්න එපා. එයා එක්ක හොඳින් ඉන්න. එයා ගොඩක් හොඳ කෙනෙක්. අනික ප්‍රශ්න ඇති කරගන්න එපා. මං කැමති නැහැ. දැන් ඔයාගේ අම්මා මොකද්ද කියන්නේ? මොකුත් නැහැ. පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න. අකිල මට ඩයමන්ඩ් මාලයක් අරන් දෙන්න බැයිද? මේ හදිසියේ? ඇයි ඔයා මට ආදරේ නැද්ද? ආදරේ තමා. ඒත් ලොකු ගාණක් වෙනවා. බලමුකෝ නෙමෙයි අනේ අරන් දෙන්නකෝ. අකිල කීවදේ ගානනකටවත් නොගෙන වත්සලා දියමන්ති මාලයක් ඉල්ලනවා. වත්සලා දැන් ගොඩක් වෙනස් වෙලා. අකිල තනියම කල්පනා කරන්න ගත්තා. ඒත් දැන් මොනව කරන්නද? පහෝදා අකිල ඔෆිස් එකට ගියා. වත්සලා දුවේ කෝ නැගිටින්නකෝ. අද මගේ යාළුවෝ කට්ටියක් එනවා. ඔයාට පුළුවන්ද රසට කේක් එකක් හදන්න? මට කියන්න පුළුවන් එතකොට ඔයා හැදුවේ කියලා. හොඳයි මං හදන්නම්කෝ. හරි එහෙනම් මං ටවුන් එකට යනවා දුවේ. ඔයා සේරම ලෑස්ති කරන්නකෝ. වැඩට හිටිය ගෑනු කෙනත් හදිසියේ වෙලා ගෙදර ගියා. මයුරි ටවුන් එකට ගියත් එක්කම ෂෙරීන් වත්සලාට කෝල් කරා. දුවේ කොහොමද ඔයාට? ආනේ මං හොඳින් අම්මා. ඉතින් ගෙදර පැත්තේ එහෙම එන්නේ නැද්ද? එන්නත් නම් ඕනේ. ඉන්නකෝ. මට අද කේක් වගේක් හදන්නත් තියෙනවා. මං බඩු ගන්න එනවා. ඒ ගමන් ඩ්‍රයිවර් හිටියොත් මං අද එන්නම් ගෙවල් පැත්තේ ඇවිත් යන්න. මං වෙලා තියන්නම්. එන්න එහෙනම්. මයුරි ගෙදර හිටියේ නැහැ. වත්සලා ඩ්‍රයිවර් කතා කරගෙන ගෙදර ගියා.
දුව කායකේද ආවේ? ඩ්‍රයිවර් එක්ක ආවේ. හරිම සතුටුයි. මගේ දුවත් දැන් සැප විඳලා ඉන්නව නේද? ඔව් ඔව් ඉතින් මගේ මොලේ තමයි. ඒත් අම්මේ මට වැඩි වෙලා නම් ඉන්න බෑ. කේක් එකක් හදන්න ඕන. අද ගෙදරට කට්ටියක් එනවලු. අනේ ඔයා මේ ඉඳලා කාලේ යන්න. යන ගමන් කේක් එකක් කඩෙන් අරන් යන්න. ඔයා වැඩිය මහන්සි වෙන්න එපා. ඔව් නේද අම්මේ. මං කඩෙන් අරගෙන යන්නම්. මයුරි ගෙදර ඇවිත් බැලුවම වත්සලා පේන්නේ නැහැ. කොහෙ ගියාද මේ දරුවා? ඩ්‍රයිවර් පේන්නත් නැහැ. මයුරි ඩ්‍රයිවර්ට කෝල් කරා. නෝනා මේ වත්සලා නෝනාගේ ගෙදර ඉන්නේ. ඉක්මනට එන්නම්. වත්සලාගේ ගෙදර? හා ඉක්මනට එන්න එහෙනම්. හොඳයි නෝනා අපි ඉක්මනට එන්නම්. කේක් හදන්න කිව්වම හොඳයි නේදෑයින්ට දෙන්න. ටික වෙලාවකින් වත්සලා ආවා. දුවේ කොහෙද ඔයා ගියේ? මං බලන් ඉන්න ඔයා කේක් හදනකල්. දැන් කට්ටියත් එයි. මෙන්න කේක් කඩෙන් ගෙනාවා. කඩෙන් ඉතින් මටත් ගේන්න පුළුවන්. මා ටවුන් ගිහින් ආවේ. මං කිව්වේ ඔයාට ගෙදර හදන්න කියලා. මට මහන්සියි. හරි හරි. දැන් කොහොම හරි කේක් තියෙනවනේ. මං යනවා කාමරේට. මං උයන්න දන්නවා කේක් හදන්න දන්නවා. කෝ දැන් මොකුත්ම නැහැ. මටයි සේරම කරන්න වෙලා තියෙන්නේ. දෙයියනේ අපි කරගත්තු දෙයක්. අකිල ආවදෙන්කො මං කියන්න. වත්සලා කාමරයට යන ගමන් මයුරු කියපු ටිකත් ඇහුණා. මාත් අකිල එනකල් තමයි ඉන්නේ. මම මේ කේක් හදන්නයි උයන්නයි ගෙදර වැඩකාරි නෙවෙයිනේ. මයුරිට වත්සලා කියපු කතාවට ගොඩක් දුක හිතුණා. රබර් බෝලයක් දිය යට සංගවලා තියන්න උත්සාහ කරාට වැඩක් නෑ. ඒ බෝලේ කොහොම හරි උඩ එනවමයි. හරියට වත්සලාගේ චරිතය වගේ. ඉතින් තවත් විශේෂ කතාංග කොටසක් අරගෙන ඉක්මනින්ම එන්න බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යනවා.